ඉතාම ලස්සන අවස්ථාවක්. මේ අවස්ථාවේ අනුරාධපුරයේ ඉඳලා අපේ පුත්තලන් කොළඹ මාර්ගයේ යනවා. යනකොට අපේ අවිහිංසක චරිතේ ඒ ට්‍රැවල් සුද්දව හම්බ වෙනවා. ඉතින් ට්‍රැවල් සුද්දත් එක්ක අපේ කට්ටිය කතා කරන්නේ නැහැ කවුරුත්. නමුත් අපිට ට්‍රැවල් සුද්දව දැක්කම කතා නොකර යන්න බෑ. මොකද මේ රටට ආදරේ, මේ සංචාර වලට ආදරේ, අපේ මේ දේවල් ප්‍රොමෝට් කරන්න ආදරණීය කොල්ලෙක් මේ ට්‍රැවල් සුද්දා. ඉතින් සුද්දා කියන්න බලන්න ඔයාගේ විස්තර ටික. ඉතින් මම සාමයේ සතුට සමානත්වතාවය පෙරදැඩි කරගෙන යනවා භාගමනත් ගිය මාසේ 10 පටන් ගන්න. ඔව්. 10 පටන්ගෙන අබරණ පින්නේරිය පොළොන්නරුව වාලච්චේන පැත්තට ගිහිල්ලා ඒ පැත්තෙන් මම පටන් ගන්න ලංකාව වටා ටුවර් එකක්. මේ ලස්සන මගේ පේජ් එකේ හැමෝටම බලන්න. ඔව්. ස්පොන්සර් කෙනෙක් ඇත්තටම මම මේ ස්පොන්සර් කෙනෙක් නෑ මට. නෑ. ඔව්. අපිට වගේ තමයි. යන්න පළවෙනි එක නම් මම වෙන්නේ. අපිටත් එහෙම තමයි මල්ලි. අපිත් ලංකාව වටේම යනවා. හැබැයි මට මගින් ඕන තරම් ස්පොන්සර් කරනවා. ඔව්. අපිට එහෙමවත් නෑ කොල්ලෝ. අපිට එහෙමවත් නෑ. ඒ වුණාට කමන්නේ අපි වට ආදරේ කියන්න වගේ විස්තරේ. ලංකාව වටා යනවා ඉතින් සාමයේ සතුට සමානත්වතාවය කියන කියා. ඉතින් අද මම පුත්තලමේ ඉඳලා කියන්න. පුත්තලමේ ඉඳලා ඔයද මේක මුන්දලම 110 කණුව තමයි මේ ඉන්නේ. ඉතින් හරියටම අපේ මේ වෙල්ලිම වැඩකොළ ඉස්සරහ අපිට බයිසිකල් වල ට්‍රැවල් කරන යාළුවෝ දෙන්නේ සහෝදරයෝ දෙන්නේ. ඉතින් මම බයික් යනකොට මේ දෙන්න මට බයිසිකලෙන් යනකොට හම්බෙනවා. ඉතින් සතුටුයි මේ ගමන. මම එකත් ගොඩක් සතුටුයි. ඔව් අපි අද පටන් ගන්නමක් විතරයි. අනාගතේ මීට වඩා හම්බ වෙයි සුද්දා. මම ආසයි සංචාරක දියුණු කරන්න. මොකද මමත් ඇත්තටම සබාදාමත් එක්ක ජීවත් වෙන කෙනෙක්. මල් ලංකාවේ පඳු හැමතැනම නගිනවා, කෑන් කරනවා, ට්‍රැවල් කරනවා, ලස්සන තැන් බලනවා, හැමෝමත් එක්ක බෙදලා. ඒ කියන්නේ අපේ සුගත් චන්දනලා එහෙම දන්නවා. හරි. මොකද තෝර වයිකලා තෝර මන්තරන්න අපි ඔක්කොම එකට වගේ තමයි ඉන්නේ. ඒ කියන්නේ ඉතින් අර යාළුවා මම යාළුවා දන්නවා, යාළුවා තමයි මම දන්නේ. නමුත් එක ජාතිය කුරුල්ලෝ එකත් ඒ වහනවා. ඉතින් මේ අවස්ථාවේ මේ එක ජාතිය කුරුල්ලෝ වහපු අවස්ථාවක් මේ. අපි කොහොමද මොරටුවේ? අපි මොරටුවේ. ඉතින් අපිට ඒ සන්තෝෂේ මොකද ඔයා මම කවදාරි හම්බ වෙනවා කියලා ටාගට් එකේ හිටියා. අද ඒක හම්බුණා. මම හම්බ වෙනකොටම මගේ යාළුවෝ දෙන්න ඉස්සරහ එනවා. මට ඒගොල්ලෝගේ වීල් එකට යන්න අවශ්‍ය නැහැ. මගේ යාළුවා පස්සෙන් එනවා. අනිත් කෙනා ඉතින් මම දන්නවා මේ යාළුවා මම දාලා යන්නේ නැහැ. ළඟ ඉන්න එකද අපිත් එක්ක ඉන්න එකද අපි යාළුවා එක්ක අයියා. නේද? ඒක තමයි. ඉතින් අපි ජූලි 4 පටන් ගන්නවා around the ශ්‍රී ලංකාව සයිකල් ටුවර් එක. ගෝල් ෆේස් එකේ ඉඳලා ලංකාව වටේම යන එකක්. දවස් 12කට යනවා. ඒකට මගේ හිත මිත්‍රයා සුලංග හැමතිස්සෙම මාත් එක්ක ඉන්න යාළුවා අදත් ඉන්නවා. මම එක්සෙල් පොස්කෝ. හරි. ඉතින් මගේ පේජ් එක Humanity and Sport පේජ් එක මම ඔයාගේ පේජ් එකට ලොග් වෙන්නම්. ඔයා මගේ පේජ් එකට ලොග් වෙන්න. ඔයා මම ෆලෝ අප් එකක් දෙන්නම්. මටත් ඒක දෙන්න. මොකද අපි දෙන්නගේම අරමුණ තියෙන එකයි. අපි මේ එක දංගලක් වගේ යනවා. මොකද මගේ අවශ්‍යතාවය තියෙන්නේ පාපැදිය ප්‍රොමෝට් කරන එක. නමුත් ඔයාගේ අවශ්‍යතාවය තියෙන්නේ සංචාරක කර්මාන්තය. ඉතින් පාපැදිය හරහා සංචාරක කර්මාන්තය තමයි අපිත් කරන්න හදන්නේ. හරි. වැඩක් නැහැ කියලා ගොඩක් අපිට වටනවා. ගොඩක් ආදරෙයි. එහෙනම් සුද්දා අපි නැවත හම්බ වෙමු. අවසාන වශයෙන් ඔයාලට මොනවද කියන්න තියෙනවද? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මගේ ට්‍රැවල් පේජ් එක ෆලෝ කරලා ලයික් කරලා අනිවාර්යෙන් ඒක වෙනවා. එකක් දෙන්න. ඒක එක්කෙනෙක් නෙමෙයි මම ඔයාලට 100 දෙනෙක්ව ගෙනල්ලා දෙනවා. පාරෙන් දැක්කොත් කතා කරන්නේ. අනිවාර්යෙන් මම මගේ පේජ් එක හරහා මගේ ආදරණීය පාපැදි දාවකයන්ට දාන්නේ මෙන්න ට්‍රැවල් සුද්දා ඉන්නවා. බලන්න මේ කොල්ලා හිරිමල් යවුවනේ කියන වයස. මට 30යි. අවුරුදු 30යි. එතකොට පවුලේ බෑග්ග්‍රවුන්ඩ් එකේම අක්කා කෙනෙක් ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මල්ලි ඉන්නවා. මගේ ගෙවල් දඹුල්ල. එතකොට විවාහ වෙලා නැහැ. විවාහ වෙලා නැහැ. ඔය විවාහ වුණා නම් මේ වගේ දෙයක් කරන්න බෑ. ඉතින් එයා විවාහ වෙලා තියෙන සබාදාමත් එක්ක. අනිවාර්යයෙන් මේ ආදරණීය රටත් එක්ක ආදරණීය සර්මාංචක සංචාරක කර්මාන්තයත් එක්ක. ඉතින් ඒක නිසා අපි සුද්දට ආදරේ ට්‍රැවල් සුද්දා අපි හම්බ වෙමු නැවත වතාවක්. දැන් මේ යන ගමන කෙලවඩක කොහෙන්ද? යාපනයට යන්නේ. යාපනයට යන්නේ. යාපනේ ගිහලා කෙන්කෝ. ඔව්. ඒ කියන්නේ පොයින්ට් පේදුරු යනවද? පොයින්ට් පේදුරු යනවද? පොයින්ට් පේදුරු අපේ පොට් එකක්. අපි දබකොළ පට්නාඩා පොයින්ට් පේදුරු ගියේ මේ 11 වෙනිදා. එහෙමද? ඔව්. ඉතින් අපි දෙන්න යන්නේ ඒවා කියලා වැඩක් නෑ. ඉතින් ඇත්තටම අපි කරන දේ තව කෙනෙක් කරනවා දැක්කම අපිට පුදුම සන්තෝෂයක් තියෙන මල්ලි. හොඳ ගමනක් කියනවා. අපිට පුදුම සතුටක් තියෙන්නේ. මොකද අපි හිතන්නේ මිනිස්සු කියන්නේ අපිට පිස්සු කියලා. ඇත්තටම අපිට වගේ පිස්සු තියෙන තව කෙනෙක් දැක්කම අපිට හරි ආදරෙයි. මට තියඹලාන්නේ පිස්සා කියලා බැන්නා. ටයිකෝඩ් දාගත්ත සර් කෙනෙක් වෙන්න ඕනේ. ටැග් පංචයක් ගිහිල්ලා ඉතින් ටැග් ෂොප් එකක් ගාව මම මෙහෙම යනවා මට පිස්සා කියලා බැන්නා. පිස්සෙක් වෙනවා කිව්වා. මට කමක් නැහැ. මට ඉතින් එහෙම කිව්වා. මට එයා කොහොම මං කියන්නේ කිව්වා.
මම දන්නා මයන අරමුණ මොකද්ද කියන්නේ. සුද්දා මෙහෙමයි ජීවිතය කියන්නේ දුෂ්කර කටුක රළු දෙයක්. නමුත් හැම දවසක්ම සුන්දරයි. අද දවස සුන්දර වුණේ අර ට්‍රැවල් සුද්දාව දැකපු එක. පැහැදිලිද? කොහොමද ලංකාවට ආවේ? මෙච්චර දඩාර කොඩියක් දායන්නේ මම ලංකාවට ආදරේ ඉන්න. පැහැදිලිද? ට්‍රැවල් සුද්දා ජීවිතය කියන්නේ දුෂ්කර ජීවිතය කියන්නේ ලංකාවට ආදරේ ඉන්න. ජීවිතය කියන්නේ දුෂ්කර කටුක රළු දෙයක්. අනිවාර්යයෙන්. ඒ වුණාට ජීවිතය හරි සුන්දරයි. අද දවස සුන්දර වුණේ ට්‍රැවල් සුද්දාව දැකපු නිසා. මොකද මිනිස්සු අපිට දොස් කියනවා. බොලාට පිස්සු යකෝ බොලා ලංකාවට සයිකල් පදිනවා මේකයි කියලා. ඉතින් ලංකාවට පයින් යන කොල්ලෙක් දැක්කම අපිට කොච්චර ආසද කියන සුද්දා. එයයි දන්නවද? එයාලා රස්තාවක් කරනවානේ. දැන් හරිනේ. දැන් මම පයින් යනවා ලංකාවට. දැන් කිලෝමීටර් මං හිතන්නේ කිලෝමීටර් 1000 පැනලා. ඔව්. කිලෝමීටර් 1000 පැනලා දවස් 33යි අදට. 33යි. කොච්චර වටිනවද? සුන්දර මිනිස්සු කොච්චර හම්බුණාද? අම්මෝ මේ වගේම තමයි. ආදරණීයයි නේද? ඒ සුන්දර මිනිස්සුන්ට. ආදරණීය මිනිස්සු වගේම ආදරණීය ගම් හම්බුණා. ඒ වගේම කියන්න දුකයි පන්සල් හම්බුණා මාව පන්සලට ගත්තේ නැති පන්සල්. එහෙම තමයි. හතරක් හම්බුණා. ඒවට මං දොස් කියන්නේ නැහැ. නමුත් කියන්නේ ඒක එයාලගේ ඒක එයාලගේ දෙයක්. මම යන ගමන් මම යනවා. ඉතින් අපිට හරි සන්තෝෂයි. අපි වගේ තවත් කෙනෙක් හමු වීම ගැන. හරි. සබාදාමත් එක්කින්න කවුරු හිතරිද්දුවත් සබාදාමට බෑ කොහෙද හිතන්නේ. හරි. අපි සබාදාමට ආදරේ. එහෙනම් දැන් ඔයා විලච්චි හරහා දෙන්න පුත්තලෙන් නැත්නම් අනුරාධපුරේ පාරට ගිහලා ඔයා මඩුව හරහා දෙන්න. අනුරාධපුර දාලා යන්න. ඒ කියන්නේ ඔයා මඩුව හරහා යනවද අනුරාධපුරේ හරහා යනවද? අනුරාධපුර දාලා යන්න. හරි. අපි මේ අනුරාධපුරේ දෙන්න ගමු. හරි. එහෙනම් සුද්දා අපි නැවත හමු වෙමු. රයිට් එලකිරි ඔයාට මගේ නම්බරේ දීලා තියෙනවා මම ඔයාගේ නම්බරය අරන් තිනවා අපි මේ සබඳතාවයේ දිගටම පවත්වගමු සමහර විට මේ සබඳතාවය ලොකු ආරම්භයක මූල ආරම්භයක් විය හැකියි එහෙනම් අපේ කට්ටිය ගොඩාක් දුර මම හිතන්නේ මම හිතන්නේ කිලෝමීටර් 5කට වැඩි අපේ කට්ටිය ගිහිල්ලා එහෙනම් යන්නම් හරි රයිට්